සුබ දවසක් ඔබ හැම කෙනෙක්ටම. ඉතින් විශේෂයෙන්ම අද දවසේ මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඔසව ගැනීම ගැන. ඉතින් ඔසව ගැනීම ගැන ගොඩක් දෙනෙක් මේ වෙනකොට අහලා තියෙනවා. ඒ වගේම ගොඩක් දෙනෙක් හොයමින් පවතින මොකක්ද මේ ඔසව ගැනීම කියලා කියන්නේ. සමහර අය හිතනවා මේ ඔසව ගැනීම කියන වචනේ බයිබලයේ තියෙනවද කියලා. ඇත්තෙන්ම ඔසව ගැනීම කියලා කියන්නේ යේසුස් වහන්සේගේ රහස්‍යගත පැමිණීම ගැන. ඉතින් අපි දිගින් දිගටම ඔයාලත් එක්ක වීඩියෝස් වලින් නිතරම කතා කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ channel එක තුලින් අපි ඔයාලත් එක්ක නිතර හම්බ වෙන්න යනවා. විශේෂයෙන්ම බයිබලය හා සම්බන්ධ අවසාන කාලය හා සම්බන්ධ මේ වගේ විශේෂ කරුණු සහ විශේෂ සම්දිස්ථානයන් ගැන බයිබලයේ සඳහන් මේ ගැඹුරු කාරණාවන් ගැන අපි නිතර මේ channel එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඔසවා ගැනීම මේ යේසුස් වහන්සේගේ රහසිගත පැමිණීම කොහොමද සිද්ධ වෙන්න යන්නේ? යේසුස් වහන්සේ කිව්වා මම සොරෙක් වගේ එන්න යනවා කියලා. යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම කියලා කෙනෙක් කතා කරද්දී ඒ දෙවෙනි පැමිණීමේ අවස්ථාවන් දෙකක් තියෙනවා. එකක් තමයි උන්වහන්සේගේ රහසිගත පැමිණීම සහ උන්වහන්සේ ඇත්තටම ශරීරාකාරව මේ පොළොවට ඇවිල්ලා මේ පොළොවේ අවුරුදු 1000ක් රජකම් කරන්න ඒ පැමිණෙන දෙවෙනි පැමිණීම. ඒතකොට රහසිගත පැමිණීම සහ දෙවෙනි පැමිණීම විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. රහසිගත පැමිණීමේදී යේසුස් වහන්සේ මේ පොළොවේ මිනිස්සුව දකින්න යන්නේ නැහැ. මොකද ක්‍රිස්තියානි කියන හැමෝම යේසුස් වහන්සේ ඔසවා ගන්න යන්නේ නැහැ. උන්වහන්සේ තුළ සුද්ධත්වයට පැමිණුණු සුද්ධකම සම්පූර්ණ කරගන්න මේ මාර්ගයේ ගමන් කරන අයව තමයි උන්වහන්සේ ඇසපිය හෙළන ෂණයකින් මේ පොළවෙන් ඇදගනු ලබන්නට යන්නේ. ඒ ඔසව ගැනීම සිදු වෙන මොහොතේදී යේසුස් වහන්සේ ස්වර්ගයෙන් බැහැලා උන්වහන්සේ විශ්වයේ යම් තැනකට එන්න යනවා. ඒ වගේම පොළවේ ජීවත් වෙලා ඉන්න මිනිස්යන්ගේ ශරීර ඇසපිය ගහන ෂණයකින් සදාකාල ශරීරය බවට වෙනස් කරලා ඒ අයව වලාකුළු වලින් ඉහළට ඇදගනු ලබන්නට යනවා. ඒ අයට ප්‍රථමයෙන් මේ පොළවේ උන්වහන්සේව අදාහගෙන මිය ගිය, කියන සුද්ධ මාර්ගයේ ගමන් කරලා උන්වහන්සේව අදාහගෙන සුද්ධව ජීවත් වෙලා මිය ගියපු අයගේ ආත්මත් තියෙන යේසුස් වහන්සේ ගාව. උන්වහන්සේ ආත්මත් අරගෙන මධ්‍යවකාශයට ඇවිල්ලා ඒ ආත්ම පොළවට එවලා ඒ අයගේ ශරීර නැවත නැගිටවලා ඒ ශරීර සදාකාල ශරීරයක් බවට හරවලා ඒ අය සහ ජීවත් වෙලා ඉන්න අය දෙගොල්ලොම එකට තමයි වලාකුළු වලින් ඉහළට උන්වහන්සේව හම්බ වෙන්න යන්නේ. ඇත්තටම මේ සියලු දේ සිද්ධ වෙන්න යන්නේ ඇසපිය හෙළන ක්ෂණයක්. ඉතින් තප්පරයකටත් වඩා අඩු වෙලාවකදී මේ සියලු දේ සිද්ධ වෙන්න යනවා. ඒක තමයි උන්වහන්සේගේ රහසිගත පැමිණීම. මේ පැමිණීමෙන් පස්සේ අවුරුදු 7ක අර අපි කලින් කතා කරා වගේ ලෝක නායකයෙක් ඇවිල්ලා අවුරුදු 7ක උදහසේ කාලයක් පීඩා කාලයක් මේ ලෝකෙට එනවා. ඒ ලෝක නායකයා සාමය අරගෙන එන්නේ. නමුත් මේ ලෝකෙට ඒ දවසේ ඉඳන්ම පළවෙනි අවුරුදු 3මාර පීඩා කාලය ලෙසත් අවසාන අවුරුදු 3මාර මහා පීඩා කාලය ලෙසත් අපිට හඳුන්වන්න පුළුවන්. මේ අවුරුදු 7 පුරාවටම දෙවියන් වහන්සේගේ උදහස පියවරෙන් පියවර මේ පොළොව මතට වැగిරෙන්න යනවා. ඉතින් මේ අවුරුදු 7 තුල බොහෝ දේ සිද්ධ වෙන බව සුද්ධ බයිබලයේ එළදරව් පොතේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ අවුරුදු 7 අවසානයේදී තමයි යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම. එහෙම නැත්නම් උන්වහන්සේ ශරීරාකාරව මේ ලෝකේ ඉන්න මනුෂ්‍යයන්ට පේන්නම එන පැමිණීම සිද්ධ වෙන්න යන්නේ. අවුරුදු 7 අවසානයේදී උන්වහන්සේ මේ පොළොවට ඇවිල්ලා අවුරුදු 1000ක රාජ්‍ය පාලනයක් මේ පොළොවේ උන්වහන්සේ ස්ථාපිත කරන්න යනවා. උන්වහන්සේ ඉන්නේ යන්නේ ඊශ්‍රායල් වල. ඉතින් මේ පැමිණීම ගැන ගොඩාක් මත සහ විවිධ බයිබල් විශාරදයන්ගේ මත ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් අද මම මේ කතා කරපු සියලු වචන බයිබලයේ සන්දර්භයට එකඟ සත්‍ය වූ ඉගැන්වීම්. ඉතින් විවිධ මත දරන අය ඉන්න පුළුවන්. නමුත් මේක තමයි බයිබලයේ සන්දර්භයට එකඟ උන්වහන්සේගේ දෙවෙනි පැමිණීම ගැන තියෙන සාරවත් වූ ඉගැන්වීම. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔබට පැහැදිලි වෙන්න ඇති කොහොමද ඔසව ගැනීම සිද්ධ වෙන්නේ සහ ඊට පස්සේ උන්වහන්සේගේ දෙවෙනි ඊම කොහොමද සිද්ධ වෙන්නේ යන්නේ කියලා. ඉතින් මේ වගේ තවත් උන්වහන්සේගේ වචනය ගැන රහස් සහ ගැඹුරු දේවල් එක්ක අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් එතෙක් ඔබ හැම කෙනෙක්ටම සුබ දවසක්.